අධික මෝඩකම ජීවිතයට කොහෙත්ම තිබිය යුතු නෑ. ඒ බලවත් මෝඩකම නිසා තමාත් නොයෙක් කරදරවලට ලක් වෙනවා. තමන් ඇසුරු කරන අය තමාරුව වැටෙනවා. මකස ජාතක එබඳු කතාවක්. ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයේ චාරිකා වඩමින් සිටියේ. සවැත් නුවර සිට මගධයට වඩින අතර එක්තරා පිටිසර ගමකට පැමිණුණා. ඒ ගමේ වැඩිපුර ඉන්නේ මහා මෝඩ මිනිස්සු. දවසක් මේ අන්ධ බාල මිනිස්සු රැස් වෙලා මෙහෙම කතා වුණා. හප්පේ අපිට මේ මැස්සන්ගෙන් හරිම කරදර. අපිට කැලේකට ගොහින් කිසිම වැඩක් කරගන්න නෑ. මැස්සන් ඇවිත් විදිනවා. උන්ට අපේ ලේ බොන්ටමයි ඕනේ. මේ කරදරකාරී මැස්ස නිසා අපේ වැදගත් කටයුතු අඩාල වෙනවා. ඒක හරි. අපිට දැන් හැමදාම මැස්සන්ට යටත් වෙලා ඉන්ටයි වෙලා තියෙන්නේ. අපි කඩු දුනු ඊතල අරගෙන ගිහින් එක්කරම මැස්සන් සමග යුද්ධයට බහිමු. දුටු දෙන මැස්සන්ට විදිමු. පහර දෙමු. එතකොට වැඩේ දවසින් කම්මුතුයි. ඉතින් මේ මෝඩ මිනිස්සු දුනු ඊතල අරගෙන වනාන්තරයට ගියා. මැස්සන් දුටු තැන විද්දා. පහර දුන්නා. ඒ හේතුවෙන් උන්ගේ අතපය තුවාල වුණා. ඔවුන්ටම ඊතල වැදුනා. කඩු පහර වැදුනා. මහත් වේදනාවෙන් ඇවිත් ඇතුළු ගම මැදත් ගම් දොරකඩත් වැටුණා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන ඒ ගමට පිණ්ඩපාතේ වැඩියා. ඒ ගමේ හිටිය නුවණැති මිනිස්සු භාග්‍යවතුන් වහන්සේව දැකලා මණ්ඩපයක් තැනෙව්වා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහා දන් දුන්නා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත් පස්ස හුන්නා. තුවාල වෙලා තැන් වල වැටීනි මිනිස්සු දැකලා භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා. උපාසකවරුනි, මේ මිනිස්සු ගිලන් වෙලා මොකද? මක්කරන්ට ගිහින්ද මෙහෙම වුනේ? අනේ ස්වාමීනි, මේ මිනිස්සු මැස්සොත් එක්ක යුද්ධයකට වනාන්තරයකට ගියා නෙවෙයි. ගිහින් මැස්සන් කෙසේ වෙතත් තම තමන්ට විදගෙන තම තමන්ම කපා කොටාගෙන තමයි ওই මැසි යුද්ධෙන් බැට කාලා ඇවිත් ඉන්නේ. උපාසකවරුනි, දැන් විතරක් නෙවෙයි ඉස්සරත් මිනිස්සු මැස්සන් සමග යුද්ධ කරන්නට ගිහින් Tamanටම පහර දී ගත්තා. මැස්සන්ට ගහනවා කිය අනුන්ට ගාපු මිනිස්සුත් ඉස්සර හිටියා. එතකොට මේ මිනිස්සු මැස්සන්ට දඩුවම් කරන්නට ගිය මිනිස්සුන්ගේ කතාව කියා දෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාලා. උපාසකවරුනි, බොහොම ඉස්සර කාලෙක බරණැස්පුරයේ බ්‍රහ්මදත්ත නමින් රජුරුව කෙනෙක් රාජ්‍ය කළා. ඒ කාලේ බෝධිසත්වයොත් බරණැස ඉපදිලා වෙලදාමින් ජීවත් වුණේ. ඒ දවස්වල කසීරට ඈත පිටිසර ගමක බොහෝ ලී වඩුවෝ හිටියා. ඔවුන් අතර සිටි එක් වයසක වඩුවෙක් ගසක් සහිනවා. එතකොට එක මැස්සෙක් ඇවිත් ඒ වඩුවාගේ කෙස් නැති තඹත හඩුවක් බඳුව පෙනෙන හිස් මුතුනට සතකින් පහර දෙනවා වගේ මුව තුඩින් විද්දා. වඩුවා ළඟ වුණු තමන්ගේ පුත්‍රයාට කතා කළා. අනේ පුතේ, මෙහෙ වරෙන් බලාපන් මගේ හිසේ මැස්සෙක් වහලා සතකින් පහර දෙනවා වගේ විදින්නේ. ඒක අවලලාපන් පුතේ. හරි තාත්තේ, පොඩ්ඩක් ඉවසන්න. මං එකපාරින් ඒකව මරන්නම් කිව්වා. ඒ වෙලාවේ බෝධිසත්වයෝ Tamanට ලී වගේක් සොයන්ට ඒ ගමට ගිහින් ඒ ශාලාව වාඩි වෙලා හිටියේ. "කෝ පුතේ, මැස්සව තාම අයින් කළේ නැහැ." "හරි තාත්තේ, මං දැන් එනවා" කියලා තීන පොරුවක් උස්සගෙන ආවා. මැස්සාට වැරෙන් ගහන්න ඕනේ කියලා Taman පියාගේ හිස මතට පොරුවෙන් ගැහුවා. හිස දෙපළු වෙලා ගියා. ඒ මහා මෝඩ වැඩේ දුටු බෝධිසත්වයෝ මේ ගාථාව පැවසුවා. සතුරා වුණත් නැනවතා උතුම් මෝඩ මිතුරා නම් වැඩක් නැතේ. මැස්සකු මරණා මෝඩ පුතෙක් පියාගේ හිස දෙපළු කෙලේ. උපාසකවරුනි, ඉස්සරත් මෝඩ මිනිස්සු මැස්සන් සමග දඹරට ගිහින් Tamanටයි හානි කරගත්තේ. ඒ කාලේ නුවණැති වෙලෙන්දාව සිටියේ මමයි කියලා භාග්‍යවතුන් වහන්සේ මකස ජාතකයේ වදාලා.